සෝෂල් මීඩියා රැල්ලක් උඩ නැගලා බිස්නස් එකක් හදන එක ඇත්තටම හීනයක්ද නැත්නම් ඒක ලොකු උගුලක්ද? අද අපි කතා කරමු ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වුණු ෆුඩ් බ්‍රෑන්ඩ් දෙකක් ගැන. එකක් රැල්ලත් එක්කම නැති වෙලා ගියා. අනිත් එක දැන් තියෙන්නේ රැල්ලේ උඩමයි. ඉතින් මේ කතා දෙකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේ මොකක්ද? ඇත්තටම වයිරල් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ බිස්නස් එකක් ඉක්මනටම කඩා වැටෙන්න තියෙන ලේසිම පාර වෙන්න පුළුවන්ද? අපි මේ ප්‍රශ්නට උත්තර හොයමු. හිතන්න, එක පැත්තකින් අපිට මතක නැති වෙලාම ගිය බිකා රෙස්ටොරන්ට් එක. අනිත් පැත්තෙන් දැන් හැමතැනම තියෙන බින්චුන්. අපි බලමු මේ කතා දෙක ඇතුලේ ඇත්තටම මොකද වුනේ කියලා. හරි. අපි එහෙනම් කතාවේ මුලින්දම පටන් ගමු. මතකද බිකා ලොකු සද්දකින් පටන් ගරන් ඒ සද්දෙන්ම නැති වෙලා ගිය බිකා රෙස්ටොරන්ට් එකට ඇත්තකම මොකක්ද උනේ? බිකා පටන් ගත්තෙම නිකම් නෙමෙයි, සෝෂල් මීඩියා වල ලොකු කුණාටුවක් එක්ක. හැමෝම කතා වුණා, හැමෝම ගියා. ඇත්තටම මුල් දවස්වල ඒකේ දොරගාව දිග පෝලිම් හරියට නොනවතින උත්සවයක් වගේ තමයි. හොඳයි, මෙච්චර සුපිරියට පටන් ගත්ත තැනකට කොතනද වැරදුනේ? බිකාගේ ගමන එකපාරටම නවත්තපු ඒ ලොකුම වැරද්ද, ඒ කියන්නේ ෆේටල් ෆ්ලෝ එක මොකද්ද? මෙන්න මේකයි කතාව. වැරදුණු ප්‍රධානම තැන තමයි ප්‍රොඩක්ට් ස්ටැග්නේෂන්. ඒ කියන්නේ නිෂ්පාදනයේ එක තැනක හිර වෙන එක. සරලවම කිව්වොත් බිකා හැමදාම වික්කේ එකම දේ. කාලයත් එක්ක අලුත් වෙන්න, කස්ටමර්ට අලුත් දෙයක් දෙන්න ඒගොල්ලෝ ෆේල් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදාම හිර වෙලා හිටියේ බිරියානි හැලිය ඇතුළෙමයි. බලන්න, මිනිසුන්ගේ රුචිකත්වය වෙනස් වෙනවා, කට්ටිය අලුත් රසවල් හොයනවා. හැබැයි බිකා කවදාවත් බිරියානිය එහාට ගියේ නැහැ. ඉතින් කස්ටමර්ට අලුත් සර්ප්‍රයිස් එකක් නැති වුණාම ඒ බිස්නස් එක නිකම්ම ඕල්ඩ් නිවුස් වෙනවා. හරි, මේක තේරුම් ගන්න අපි පොඩි බිස්නස් තියරි එකක් පාවිච්චි කරමු. ඒකට කියන්නේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල්. එහෙම නැත්නම් නිෂ්පාදන ජීවන චක්‍රය කියලා. හිතන්නකෝ හැම ප්‍රොඩක්ට් එකක්ම හරියට මිනිස්සෙක් වගේ කියලා. ඒකටත් උපතක්, ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. තරුණ කාලයක්, ඒ කියන්නේ growth stage එකක්. මැදි වයසක්, ඒ කියන්නේ maturity එකක්. සහ අවසානයක්, ඒ කියන්නේ decline stage එක තියෙනවා. දැන් බලන්න මේක අපේ කතාවට ගලප ගන්න හැටි. බිකා හිරුනේ ඩික්ලයින් ස්ටේජ් එකේ. ඒ කියන්නේ ජීවන චක්‍රයේ අවසාන අදියරේ. හැබැයි බින්චුන් ඒගොල්ලෝ ඉන්නේ හරියටම අනිත් පැත්තේ growth stage එකේ. ඒ කියන්නේ වේගෙන් උඩට යන කාලේ. හරි, දැන් අපි බිකාගේ කතාව පැත්තකින් තියලා වර්තමානයට එමු. දැන් හැමෝගෙම කටේ තියෙන බින්චුන්. ඒගොල්ලොන්ගේ ගේම් එක බිකාට වඩා වෙනස්ද? අපි ඒක ටිකක් බලමු. බින්චුන්ගේ බිස්නස් මොඩල් එක තමයි high frequency low margin කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? එක අයිටම් එකකින් ලාභය අඩුයි. හැබැයි මිනිස්සුන්ට නිතර සමහර විට දවස ගානේ උනත් ගන්න පුළුවන්. මේක ඇත්තටම clever ක්‍රමයක්. හැබැයි අමතක කරන්න එපා, මේ හැම දෙයකම යටින් තියෙන්නේ බිකා වගේම తాවකාලික viral රැල්ලක් විතරයි. හරි, දැන් තමයි වැදගත්ම හරිය. අපි මේ බිස්නස් දෙක එක පැත්තකින් තියලා සංසන්දනය කරලා බලමු. ප්‍රශ්නේ තියෙන්නේ බිකා වැටුණු වුලේම බින්චුනුත් වැටෙයිද? සරලවම ඇහුවොත් ඉතිහාසයෙන් නැවතත් සිද්ධ වෙයිද? මේ බලන්න, මේ කම්පැරිසන් එකෙන් වෙනස පැහැදිලිවම පේනවා. ඉනෝවේෂන්, ඒ කියන්නේ අලුත් දේවල් හදන එක. බිකා බිරියානි විතරයි. බින්චුන් නිතරම අලුත් ෆ්ලේවර්ස්, අලුත් ඩ්‍රින්ක්ස් ගේනවා. ඊළඟට ප්‍රයිසිං, ඒ කියන්නේ මිල. බිකා බිරියානියක් හැමදාම කන්න බෑ. ඒක ටිකක් ගණන්. ඒත් බින්චුන් ඕන කෙනෙක්ට ගන්න පුරුවන් ගානකට තියෙන්නේ. හැබැයි මම හිතන විදිහට ලොකුම වෙනස තියෙන්නේ සිස්ටම් එකේ. බිකා කියන්නේ ඕනර් ලෙඩ්, ඒ කියන්නේ අයිතිකාරයා වටා ගොඩනැගුණු දෙයක්. හැබැයි බින්චුන් කියන්නේ ෆ්‍රැන්චයිස් එකක්. ඒ කියන්නේ සිස්ටම් ලෙඩ්, ඔප්පු කරපු ජාත්‍යන්තර ක්‍රමවේදයක්. ඇත්තරම මේක තමයි ඒගොල්ලන්ගේ ලොකුම ශක්තිය. හැබැයි ඉතින් මේ ශක්තියෙන් තිබුණට බින්චුන්ටත් ලොකු රිස්ක්ස් තියෙනවා. එකක් තමයි මාකට් සැචුරේෂන්. ඒ කියන්නේ හැම හන්දියක් ගානෙම අවුට්ලට් දැම්මොත් මොකද වෙන්නේ? ලාභය බෙදලා යනවා. අනිත් එක තමයි ට්‍රෙන්ඩ් ෆැටිග්. මිනිසුන්ට මේක එපා වෙන්න පුළුවන්. හිතන්න, අද අයිස්ක්‍රීම් රැල්ලා, හෙට තව මොකක් හරි. සමහර විට බබල් ටී වගේ අලුත් රැල්ලක් ආවොත් මේ පොලිම ඒ පැත්තට යන කොච්චර වෙලා ඉද? එහෙනම් මේ කතාවේ අපිට ගන්න තියෙන ලොකුම පාඩම මොකක්ද? වයිරල් රැල්ලක් උඩ යන ඕනම බිස්නස් එකකට තියෙන අමාරුම අභියෝගය මොකක් වෙන්න පුළුවන්ද? මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. බිස්නස් එකක් කියන්නේ ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. ඒක දිග ගමනක්. ඒක මීටර් 100 දුවනවා වගේ නෙවෙයි, මැරතොන් එකක් දුවනවා වගේ. රැල්ලෙන් උඩට එන්න ලේසි. හැබැයි රැල්ල බැස්සට පස්සෙත් හිටගෙන ඉන්න නා ඊට වඩා ලොකු ශක්තිමත් ප්ලෑන් එකක් ඕන. ඉතින් අන්තිමට බින්චුන් ඉස්සරහ තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි මේ හයිප් එක. ඒ කියන්නේ මේ උන්මාදය, හැබිට් එකක්. ඒ කියන්නේ පුරුද්දක් බවට පත් කරන එක. මිනිස්සු මේක රැල්ලට ගන්න එක නවත්තලා දිනපතා ජීවිතේ කොටසක් කරගන්නානේ. අන්න ඒක කරන්න පුළුවන් වුණොත් විතරයි රැල්ල බැස්සට පස්සෙත් මේ බිස්නස් එකට හිටගෙන ඉන්න පුළුවන් වෙන්නේ. හරි.
ඉතින් අවසාන ප්‍රශ්නේ. තව අවුරුද්දකින් මේ වෙලාවට බින්චුන් කියන බ්‍රෑන්ඩ් එක තියේවිද නැත්නම් ඒකත් බීකා බිරියානි වගේ අපෝ ඒ දවස්වල තිබ්බා නේද කියලා කියන මතකයක් විතරක් වෙයිද? ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.